ඒ සුබ දවසක් වේවා ළමයි හැමෝටම. මේ වීඩියෝ එක අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් කරුණු ටිකක් 2021 උසස් පෙළ ලියන්න ඉන ළමයින්ට සරින් සරේ මෙසේජස් දාලා ආනවා කොහොමද මේ දවස්වල වැඩ කරන්න ඕනේ, කොහොමද අපි පේපර්ස් කරන්න ඕන, ඒ වගේම මොකක්ද අපි තියෙන ප්ලෑන් එක සම්බන්ධව මේ සම්බන්ධව ඉතාමත් වැදගත් කරුණු ටිකක් කතා කරන්න මම මේ වීඩියෝ එක ඔයගලන්ට ගෙනාවා. එතකොට සරින් සරේ කාටවත් මෙසේජස් දාලා අහන්න අවශ්‍යතාවයක් නැති වේවි. හරි. මේකෙදි මුලින්ම අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඩේ ප්ලෑන් එකක් හදාගන්නේ කියන එක සම්බන්ධව. ඉතින් ඔයා කරන වැඩපිළිවෙල ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මේක කරන්න යන්න. ඔයාගේ කොහොමද වැඩපිළිවෙල හැදෙන්නේ? ඔයාගේ ඔළුවේ තියෙනවා මොනවාද ඔයාට මේ දවස්වල තියෙන පන්ති? ඔයාගේ ඔළුවේ තියෙනවා ඔයාට මොනවාද බලන්න තියෙන වීඩියෝස්? ඉස්කෝලේ යන්න තියෙනවද? ඊට අමතරව ඔයා ක්ලාසස් වලට එහෙම නැත්නම් ඉස්කෝලේට එහෙම නැත්නම් පේපර් ක්ලාස් වලට ඒවට අමතරව මොනවාද ඔයා තනියෙන් කර යුතු දේවල්? මොකද උසස් පෙළ ලියන ළමයෙක් තමන් තනියෙන් වැඩ කළ යුතුයි ගොඩ යන්න නම්. ඉතින් තනියෙන් මොනවද කර යුතු දේවල් කියන එක සම්බන්ධවත් ඔයාගේ ඔළුවේ අදහසක් තියෙන්න ඕන. මේ අදහස් ටික ඔක්කොම අරගෙන මේ අයිඩියා ටික මේ කරන්න තියෙන වැඩ ටික ඔක්කොම ලිස්ට් එකක් දාගන්න. රයිට්? ඔයා අද රැයට කරන්න ඕන දේ තමයි ඔයා අද රැයට ඔයාගේ මෙන්න මේ වැඩ ලිස්ට් එක පොඩ්ඩක් ලියන්න. හෙට කරන්න තියෙන වැඩ ලිස්ට් එක කොලේක ලියන්න. ඒ වැඩ ලිස්ට් එකට ඊට පස්සේ ප්‍රයොරිටි දෙන්න. රයිට්? A B C D කියලා හරි ඔයාලට මතක් වෙන වැඩේ ලියාගත්තා. A B C D කියලා දාගත්තා. ඔයා දිනපතා වැඩ මොන හරි දාලා තියාගෙන ඉන්නවා නම් ඒවත් ඒකට දාන්න. එතකොට ඒවා අංක 1 ප්‍රයොරිටි කරන්න. ඒ වගේම ටියුට් හදන්න තියෙනවා නම් ඒ වගේ ඔයා ප්‍රයොරිටි කරන්න ඔයාට හෙට තියෙන වැඩ ටික මොනවද කියන එක සම්බන්ධව. ඉතින් ඒකේ එක නැත්නම් A B C D කියලා දා ගන්නවානේ. ඒකෙන් A කියන ඒවා මුලින්ම ගන්න කරන්න. ඒවට මුලින්ම කාලය වෙන් කරන්න. මෙන්න මේ කාලාන්තරය තුලදී හරියටම ඔයාලට බැරි වී 8 ඉඳන් 8:00 වෙනකම් මේක කරනවා. 10 ඉඳන් 12 වෙනකම් මේක කරනවා. එහෙම කරනවා කියන එක ඇත්තටම අසීරු කාර්යයක්. අපිත් ඒවා කරන්න try කරා. නමුත් ඒවා ඇත්තටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ ඇත්තටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක නිසා ඒවා ගැන ඒ වගේ ටයිම් බෙදාගෙන කරන්න යන එකට වඩා ඔයා ප්ලෑන් එක හදාගන්න මෙන්න මේ කොටස් ටික අපි කරනවා කියන එක සම්බන්ධව. හරි? එතකොට ඩේ ප්ලෑන් එකට මම අලුතින් දෙයක් ඇඩ් කරන්න යනවා ඔයගලන්ට. මේක ඉතාල වැදගත් දෙයක්. මේ පාර එක්සෑම් එක ලියන්න ඉන්න ළමයින්ට මාරම වැදගත් වේවි. ඔයා අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් MCQ ටික කරන්න පටන් ගන්න. දැම්ම ඉඳන්ම පාස් පේපර්ස් MCQ ටික කරන්න. ඒකට හේතුව තමයි ඔයාගේ පට්ට රිවිෂන් එකක් එනවා. ඔයා ක්ලාසස් එකකට ගිහින් ගන්න නොලෙජ් එකට වඩා හොඳ නොලෙජ් එකක් ඔයා තනියම පේපර්ස් කරන්න පටන් ගත්තට පස්සේ ඔයාලට ලැබෙනවා. ඒක ක්ලාස් එකකින් ගිහින්වත් කාගෙන්වත් අහගෙනවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයා හරියටම තියරි ඉගෙන ගන්න එක පන්තියකට ගිහින් ඊට පස්සේ පේපර්ස් ටික කරන්න පටන් ගන්න. ඔයාගේ දැනුම වැඩි වීම ඔයාටම තේරෙයි කොච්චර තමන්ගේ හැකියාව වර්ධනය වෙනවද කියලා. රයිට්? ඉතින් පාස් පේපර්ස් කරන්න පටන් ගන්න උදේ 4:00ට උදේ නැගිටින්න. මේක උදේ පාන්දර කරනවා නම් ඉතාමත් වැදගත්. මොකද මමත් කරේ උදේ පාන්දර. ඒක ඉතාමත් වැදගත් වුණා මට දවසේ ඉතුරු වැඩ ටික කරගෙන යන්නත්. මොකද මාර මොරාල් එකකින් තමයි තමන් එතකොට දවස පටන් අරගෙන තියෙන්නේ. ඉතින් උදේ පාන්දර පැය 1:00ක් නැත්නම් 1 කාලක් ඇතුළත ඔයා MCQ 60 තියෙන පේපර්ස් තියෙනවා, MCQ 50 තියෙන පේපර්ස් තියෙනවා. ඒවා පැය 1 කාලක් 1:00ක් ඇතුළත ඉවර කරන්න. අනිවාර්යයෙන්ම ඉවර කරන්න. එතකොට ඒක කරද්දී ඔයා පොතක් අරගෙන මොකක් හරි පොතක් අරගෙන පොතේ ඔයා නම්බර එක දාලා ඔයා ගත්ත පිළිතුරත් ඒකේ දාගන්න. පිළිතුරු අංකෙත් 1ද 2ද 3ද 4ද ඒ විදිහට අංකෙත් ඒකේ දාගන්න. ඊට පස්සේ මාකේ ස්කීම් එක අරගෙන ඒවා හරි වැරදි ටික දාගෙන පළවෙනි දවසේ කොච්චරක් හරිද, දෙවෙනි දවසේ කොච්චරක් හරිද, තුන්වෙනි දවසේ කොච්චරක් හරිද කියලා ඔයාට බලාගෙන යන්න පුළුවන්. රයිට්? ඒත් එක්කම ඔයා ওই විදිහට පැය 1:00ක් ඇතුළත පේපර් එක කරලා ඊට පස්සේ ඔකට සම්පූර්ණ විවරණය කරන්න. පේපර් විවරණය කරද්දී ඔයා හැම ප්‍රශ්නයක් අරගෙනම ඒ ප්‍රශ්නෙට අදාළ විවරණය, ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන ඕන අණු කොටස් සමහර පොඩි ඡේද දීලා තියෙනවා. A හරිද B හරිද, A හා B පමණක් සත්‍ය වේ, A සත්‍ය වේ, ඒ වගේ ඒවා දෙන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් අහුනොත් ඔයා ඒකෙදි ඇයි මේක වැරදි වෙන්නේ, ඇයි A හරියන්නේ, ඇයි B වැරදි වෙන්නේ, B හරියන්න නම් මොකද්ද V යුත්තේ, ඒ වගේ ඔයා තියරි පොත අරගෙන සම්පූර්ණයෙන්ම ඒකට අදාළව එතකොට විවරණේ ලියන්න. මේක මේ අනිවාර්යෙන් 2021 අවුරුද්දේදී
ඒකකට යන්න හොඳම ප්ලෑන් එක වේවි රයිට් හොඳම ප්ලෑන් එක වේවි මොකද මටත් ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා මමත් වැඩ කරේ ඔය විදිහටමයි හොඳටම පේපර්ස් කරා පේපර්ස් වලට MCQ විවරණ හරියටම ලිව්වා හැම පේපර් එකකටම විවරණ ලියන්න පේපර් 3ක් යනකම් ඔයාට ලොකු කාලයක් යයි පේපර් 3න් පස්සේ ඔයාට කාලය යන එක ගොඩාක් අඩු වෙවි මොකද පේපර් 1ක් 2ක් 3ක් කරලා ඉවරනට පස්සේ ඔයාගේ ඔළුවේ සම්පූර්ණ තියරි ටික ඇඳිලා තියෙනවා මේක ඉතාමත්ම ඉෆෙක්ටිව් ඉතාමත්ම ඉක්මනින් ඔළුවට තියරි ටික ගන්න වැඩපිළිවෙලක් තමයි මේක රයිට් පේපර් අරගෙන පේපර් එක සම්පූර්ණයෙන් අරගෙන ඒකට සම්පූර්ණ පැය එකයි කාලක් ඇතුළත සම්පූර්ණයෙන් කරලා ඒකට සම්පූර්ණ විවරණ ලියන්න උත්තර හරි වැරදි මොනවාද? ඇයි මේක ගන්න බැරි? ඇයි මේක ගන්න බැරි? ප්‍රස්තාර දීලා තියෙනවා නම් මේ ප්‍රස්තාරේ වරදින්නේ මොකක්ද හේතුව? මේ ප්‍රස්තාරේ හරියන්නේ මොකක්ද හේතුව? ඊට පස්සේ සරල අනුවර්තීය චලිතේ නම් ඒවැ සමීකරණ වලින් මොනවාද තියෙන රිලේෂන්ෂිප් අනිත් ඒවට ඒ වචන වලට රයිට් ඔයාලට දෙන වාක්‍ය වලට මොකද්ද තියෙන සමීකරණයත් එක්ක අරගෙන මේ සමීකරණයේ හින්දා මෙන්න මේක වැරදි මේ සමීකරණයේ හින්දා මේක හරි ඔය විදිහට සම්පූර්ණ විවරණය කරලා දයා ගන්න. ඒක ඉතාමත් වැදගත් වෙනවා ඔයාගේ දැනුම වර්ධනය කරගන්න භෞතික විද්‍යාව පැත්තෙන් තියෙන රයිට් ඉතින් ඔය විදිහට පේපර්ස් ටික කරන්න මේ දවස්වල අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට් තුනේම තියෙන පේපර්ස් 20 ගානෙවත් කරන්න try එක දෙන්න රයිට් පොඩි කාලයයි තියෙන්නේ මැනේජ් කරගන්න කොහොමද මම මේ කාලය තුලදී මේ පේපර් 20 60ක් කරන්න ඕන ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එසේ සහ එසේස් වලට මේ MCQ පේපර්ස් මාසයක් ලිව්වට පස්සේ සම්පූර්ණ ලියන්න පටන් ගන්න ස්ට්‍රක්චර්ඩ් සහ එසේ ප්‍රශ්න. ඊට පස්සේ ඔයාලට මේ ප්‍රශ්න ටික ඉතා ඉක්මනින්ම කරලා දාගන්න පුළුවන් වේවි. මොකද හේතුව ඔයාගේ ඔළුවේ සම්පූර්ණ තියරි කොටස් ටික තියෙනවා MCQ වලට විවරණ ලිවීම නිසා. ඔයා මේ පේපර් එකට විවරණ ලියද්දී අනිවාර්යයෙන්ම තියරි පොත හොඳට කියවන්න. තියරි නෝට් එකක් දීලා තියෙනවා නම් නෝට් එක විස්තරාත්මකව දීලා තියෙනවා නම් ඒ විස්තරාත්මක නෝට් එක හොඳට කියවන්න. හොඳට කියවලා ඒකේ තියෙන ඔළුවට ගන්න කරුණු ටික. මොනවාද කරුණු ටික? කියන එක හොඳට ඔළුවට අරගෙන ඒකෙන් තමයි ඔයා විවරණේ ඊට පස්සේ ලියන්නේ. මේ ප්‍රශ්නෙට අදාළ කරුණු මොනවාද? මේ ප්‍රශ්නේ වගේ තව මොනවද අහන්න පුළුවන් ප්‍රශ්න කියන එකත් පොඩක් ඔයා ඔළුවෙන් දකින්න. අන්නේ දකින්න ලැබීම එහෙම නැත්නම් ඒ දැකීමේ හැකියාව ලැබීම තමයි ඔයා ප්‍රවීණයෙක් වීමේ නැත්නම් ඒකකට යෑමේ රහස. එතනට ගියාට පස්සේ තමයි ඔයා ඒකට අනිවාර්යයෙන්ම යන්නේ. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් ආයෙ ඔයාලට ගෙන්නම්. ඒ වගේම මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා තවත් ආලෝකයේ පාඩමේ තව වැදගත් වීඩියෝ එකක් ඔයගලන්ට දාන්න. ඒකත් ඉක්මනටම ඉස්සරහදී රිලීස් කරනවා. channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම කමෙන්ට් එකක් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් දාලා තියාගන්න. මගේ Telegram group වල WhatsApp group වල link ඔයාලට දාලා තියන්නම්. ඒ වලට හැමදේම එකතු වෙන්න. ඒ වගේම අපේ පන්ති සම්බන්ධව මොනවා හරි කරුණක් දැනගන්න තියෙනවා නම් ඒ සියලු තොරතුරු මම description එකේ සහ comment එකකින් ඔයගලන්ට දාලා තියන්නම්. ඒවා බලන්න පුළුවන් වේවි. එහෙනම් හැමෝටම ජය වේවා.